ආවිස නම් තියෙනවා 89කට ආවිස් තියෙනවා. 89 පෙරුණා කාල ආවිසෙන්න බෝතල අම්මා තපිට නෑ පිට අර අයිනකට තියාන කතාවක් තියෙනවා බහිරව වයින් මේ මෙහෙම කරනවා ෆොටෝ හංගා Hello my dear girls and boys. ඔන්න ඉතින් කලින් දවසේ රෑ 9ට විතර මට ආපු හදිසි කෝල් එකක් නිසා තමයි මේ vlog එක ඕගොල්ලන්ට ගේන්න පුළුවන් වුණේ. ඉතින් අපි කතා කරගත්ත විදිහටම පාන්දරින් ගමන යන්න පිටත් වුණා. thumbnail එකකින්ම ඔයාලා දන්නවනේ කොහෙද මේ යන්නේ කියලා. ඉතින් ගෙදරින් පාන්දරින්ම පිටත් වුණාට මොකද මෙහෙට එනකොට හොඳටම එළි වෙලා. ඉතින් සිල් සුවඳ දසතින් හමාගෙන එන සීතල සුළං මැද්දෙන් අපි මේ නතර කරේ උදෑසන ආහාරය ලබා ගන්න කියලා හිතාගෙන මේ තියෙන බසවක්කුලම වැව. ඉතින් අපි මෙතනින් වාහනේ නතර කරනකොට ඉර පායලත් නෑ හරි හැටි යන්තමින් ඉර පායාගෙන එනවා. මාරම ලස්සනට රුවන්වැලි සෑය පේනවා දැක්ක නේද ඔයගොල්ලෝ? ඉතින් මෙතන මාරම ඉස්කලංකයි. අමුතුම වයිබ් එකක් තමයි තියෙන්නේ උදේ පාන්දරම කුරුල්ලන්ගේ සද්දේ සීතල සුළඟ මාරම ලස්සනයි. අර නගරයේ තියෙන ഘോഷාකාරී සද්ද වලින් ඈත් වෙලා සබාදහමේ තියෙන මේ වගේ මනස්කාන්ත තැන්වල ගත කරන්න වෙලාව අඩු නිසා ඉතින් මේ වගේ තැනකට ආවහම යන්න හිතෙන්නේම නැති තරම්. බලන්නකෝ අවට ලස්සන. අනේ ඇත්තටම මම මෙතෙන්ට වශී වෙලා වගේ සෑහෙන වෙලාවක් අහස දිහා බලාගෙන හිටියා. බලන්නකෝ ඒක නිකන් හරියට අපූර්ව චිත්‍රයක් වගේ. මාරම ලස්සනයි. කොච්චර බලාගෙන හිටියත් එපා වෙන්නේ නැහැ. ඒ ඇස්සේ කුරුල්ලෝ පියාඹනවා. කුරුල්ලෝ කෑ ගහනවා. ලස්සනයිනේ. ඕගොල්ලන්ට පේනවද ඈතින් චෛත්‍යයක් පේනවා. මං හිතන්නේ ඒක අපි එනකොට පහු කරගෙන ආව සඳහිරු සෑය වෙන්න ඕනේ. ඉතින් මෙතනට වෙලා බලන තැන්වල දාගැබ් චෛත්‍ය තමයි පේන්නේ. මේ ඈතින් පේන්නේ මොකක් කියලාද හිතන්නේ? දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න. ජේතවනාරාමයේද අබේගිරියද? මටට වැටෙනවා. උදේම ඉර පායාගෙන එනකොට ඒ හිරුරැස් රුවන්වැලි සෑයට වැටිලා එතන හමුතු අර හරි ලස්සන වයිබ් එකක් තියෙනවා පේනවද ඔයගොල්ලන්ට? ඒක වචනේ විස්තර කරන්න බෑ. ඇත්තටම මාරම ලස්සනයි. ඔන්න ඉතින් අපි කතාවෙන් ගමනාන්තයටම ආවා. ඉතින් වාහනේ පාක් කරලා මුලින්ම යන්නේ රුවන්වැලි මහා සෑයට. මෙතන ඉඳන් මම වොයිස් ඕවර් කරන එක නවත්තන්නම්. මොකද වීඩියෝ එකේ රියල් වොයිස්ම තියන්න ඕන නිසා. එතකොට අපිට කාලයක් ගිහින් බලද්දී උනත් එදා ඒ ගමන ගැන ලස්සන මතකයක් ඉතුරු කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. තියාගෙන එතකොට ගිහින් ගහමු. මගේ ෆෝන් එක මම කොකට ගන්න. ඒක හොඳයි. ගොඩක් අය කියන මාත් ගන්න කියලා හිටියේ මට අමතක වුණා. ඒක බලාගෙන කියනවා. ඔය ඉන්න මගේ යාළුවා. එයා තමයි මට ඊයේ කෝල් කරලා කිව්වේ අද උදේ මෙහෙම ගමනක් යනවා සහභාගී වෙන්න කියලා. ඉතින් එයා ඔය වඩාගෙන ඉන්න චූටි බබාට වෙච්ච බාරයක් ඔප්පු කරන්න තමයි ඒගොල්ලෝ හදිසියෙම ආවේ. මොකද ළඟදිම ඒගොල්ලෝ රට යන්න ඉන්න නිසා. ඊට කලින් පාරේ ඔප්පු කරලා යන්න තමයි මේ හදන්නේ. පේනවනේ ඉතින් හොරතලේ මෙයාගේ. තව දඟමල්ලකුත් ඉන්නවා. පේනවනේ. එයා මගේ යාළුවාගේ මල්ලිගේ බබා. එයාගේ අම්මිට වැඩ තියෙන නිසා ඉන්න බැරි වුණා. තාත්ති රට නිසා අත්තම්මත් එක්ක තමයි එයා ආවේ.
මටයි මම මුකුත් අතර ගන්න බෑ මේක අදින මේ මල් වට්ටේ ඉන්නවා ලස්සනයිද මුතුකුඩේ ලස්සනයි ඕකේ ඉහළක ගොඩක් ලස්සනයි ඔයාලා වර්ක් කරාද නෑ නෑ එත් කරන රේන් කෝ එක අපි කහම මල් වට්ටේ දැන්ට මම පූජා කරන්න මේවා මම මේ පාර මේ දාස්පතිය මම නෙළුම් මල් දෙන්නම් දාස්පතිය ලස්සනට වට්ටියක් හදලා දෙන්නද? ලස්සනයි දාස්පතිය. ලස්සනට වට්ටියක් හදලා දෙන්නම් එන්න. කොහොමද ඕනේ කියන්නේ මේ වගේ ලස්සන වට්ටියක්. කාට දාස්පතිය වට්ටියක් තමයි ඕන. හරි දෙන්න ගන්න. මේකේ වට්ටියක් හදන ගමන්. ඊයේ දාස්පතිය. මොන දාස්පතිය මේ පොඩි වට්ටියක් 300යි. මේ ලොකු වට්ටියකින් ඒවා 500යි. තමයි දැක් විතර වැඩි කර දෙන්න. ඔය ගණන් හයිබ්‍රිඩ් එක. එපා අල්ලන්න. දෝනි අල්ලන්න එපා. මේක දෙකක් හා මේ දෙකක් දෙන්න. දෙන්න. වත් දෙකම ගෙනියන්න. වට්ටි දෙකම කොහොම දෙන්නද නැත්නම් shopping එක කරලා බලලා මල් ටික දෙන්නද? කොහොම ගමනේ? තමයි ලස්සන. ඔහොම දෙන්න. නැත්නම් ගෙදර ගිහින් අපිට වට්ටි නෑ නේද? නිකන් තියන්න පුළුවන්. ඒක දන්නේ නැහැ. ඔයාලට පුළුවන් මම සිවුර ගන්නද? අපි සිවුර මේ උඩින් තියාගන්න. හා මේ කුඩේ කියන්නේ. සිවුර? ඔව්. මල් එක තියන්න. මලක් වැටුණාද ඕනි. ආයේ කතර ගන්න පුතේ. ඉතින් ඔය විදිහට එතනින් මල් අරගෙන පූජා කරන්න ගෙනාව දේවලුත් අරගෙන හරිම ආසාවෙන් රුවන්වැලි සෑයට යන ගමන් තමයි මේ ඉන්නේ. මං කලිනුත් වීඩියෝ එකක කිව්වනේ ලස්සනයි නේද? මම වැදගත් පාටනේ. ආසම තැනක් තමයි රුවන්වැලි සෑය කියලා කියන්නේ. එතන හරිය නිස්කලංකයි. සෑහෙන වෙලාවක් එතන ගත කරන්න පුළුවන්. ඉතින් මේ හදිසියෙන් හරි ලැබුණ අවස්ථාවෙන් බෑ කියන්න නැතුව මම සහභාගී වුණෙත් අන්න ඒ නිසයි. රුවන්වැලි සෑය වඳින්න එන හැම වතාවකදීම මම මෙන්න මේ විදිහට පූජා කරන්න ගෙනියන මල් අරගෙන රුවන්වැලි සෑය පේන විදිහට ෆොටෝ එකක් අනිවාර්යෙන් ගන්නවාමයි. ඒක මට පුරුද්දකට ගිහින්. ඕගොල්ලොත් එහෙම ඇති නේද? Ramdere mast dere ramdere mast dere hidayatil moliyay yenase ඕගොල්ලෝ අහලා තියෙනවද රුවන්වැලි සෑයේ බටහිර දොරටුව ගැන? බටහිර දොරටුව කියන්නේ නාගයින් නාගලෝකයේ ඉඳන් වන්දනාමාන කරන්නේ මේ ස්ථානය කියලා තමයි හඳුන්වන්නේ සහ විශ්වාස කරන්නේ. සුදු යකඩ වැටකින් තමයි මේ බටහිර දොරටුව හදලා තියෙන්නේ. ඉතින් මේ දොරටුව නිතරම වහලා තියෙන්නේ නාගලෝකයෙන් එන අයට බාධාවක් නොවි වන්දනාමාන කරන්න ලේසි වෙන්නලු. ඉතින් රුවන්වැලි සෑයේ තැන්පත් කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා කියලා අපි කවුරුත් දන්නවනේ. එම ධාතුන් වහන්සේලා ගර්භය ඇතුලේ බුදුරුවෙන් සැතපීගෙන ඉන්න ආකාරයෙන් සෑදලා තියෙනවලු. මම මේ කියපු බටහිර දොරටුව පැත්තට මුහුණලා තමයි බුදුන් වහන්සේගේ රුව ජීවමානව ගර්භය ඇතුලේ වැඩ සිටිනවා කියලා විශ්වාස කරන්නේ. ඉතින් ඒ නිසා මම නම් රුවන්වැලි සෑයට යන වාරයක් පාසා බටහිර දොරටුව ඉස්සරහට ගිහිල්ලා තමයි වන්දනාමාන කරන්න පුරුදු වෙලා ඉන්නේ. මේ කෑ ගහන්න එපා. ඒ වගේම රුවන්වැලි සෑයට යන වාරයක් පාසා අපේ ජීවිතයේ රුවන්වැලි මහා සෑයට පූජා කරන්නත් අමතක කරන්න එපා. පාදම මත නලල තියලා මගේ ජීවිතයේ රුවන්වැලි මහා සෑයට පූජා කරමි පූජා වේවා කියලා 3 සැරයක් කියලා ජීවිතේ පූජා කරන්න. එදා ඉඳන් ඔයාගේ ජීවිතේ ප්‍රශ්න කරදර ඔක්කොම ඉවත් වෙලා ලොකු ප්‍රතිහාරයන් සිදු වෙයි. මම නම් මේක අත්දැකීමෙන් කියන්නේ. මම රුවන්වැලි සෑයට යන වාරයක් පාසා අනිවාර්යයෙන්ම
මගේ ජීවිතය රුවන්වැලි මහා සෑයට පූජා කරනවා. ඉතින් ඔය විදිහට අපි ගෙනාව පූජා භාණ්ඩ සියල්ලක් රුවන්වැලි මහා සෑයට පූජා කරලා පිරිත් කියලා සෑහෙන වෙලාවක් වන්දනාමාන කරලා බාහිර නිදහස් කරා. මං ආස මේ මෙතන මේ ඔය ලොකු රවුම් ගලක් තියෙන්නේ. ඒකේ ලොකු අර ලස්සන මල් හදලා පූජා කරන්න. ලස්සනට මේ මෙතන දවසක් ඇවිල්ලා කරන්න ඕනේ. ඔය විදිහට නෙමෙයි මාල් ඉතින් බලන්නකෝ අපි නොහිතුව අවස්ථාවක සම්බන්ධ වෙන්න ලැබුණු පින්කම. කප්රුක් පූජාවකට තමා අපි මේ සම්බන්ධ වුණේ. රුවන්වැලි සෑය වැඳ පුදාගෙන ආපසු එන්න හැරෙනකොටම එක පාරටම කප්රුක් පූජාවකට අදවසන්න හම්බ වුණා කියලා කියන්නේ ඒකත් ලොකු පිනක්නේ. ඉතින් අපි හරිම ආසාවෙන් මේ පූජාවට සම්බන්ධ වෙලා නැවතත් මහා සෑය වටේ ගමන් කරමින් ඒ ආශිර්වාදයක් ලබා ගත්තා. එම පූජාවට මුල් වූ සෑම දිනාටමත් ගොඩාක් පින් අපිවත් සහභාගී කරගත්තට මේ උතුම්ම වූ පින්කමට. ඉතින් කප්රුක කියලා කියන්නේ සිතූපැතූ සම්පත් ලබා දෙන වෘක්ෂය කියන එක. දිව්‍ය ලෝකයේ තියෙන මහා කල්ප වෘක්ෂයට තමයි කප්රුක කියලා හඳුන්වන්නේ. ඉතින් දෙවිවරු කල්ප වෘක්ෂය ගාවට ගිහින් වැඳලා තමන් සිතන දේ ඒගොල්ලන්ට ඒ අයුරින්ම ලැබෙනවලු. බුදුරජාණන් වහන්සේගේ ජීවමාන ධාතුන් නිදන් කරපු තැනකට තමා අපි මේ කප්රුකක් පූජා කරන්නේ. ඉතින් රුවන්වැලි මහා සෑයට කප්රුකක් පූජා කරනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට පූජා කරා හා සමානයි කියලා තමයි විශ්වාස කරන්නේ. ඉතින් මේ කප්රුක් පූජාවේ ආනිසංස ගොඩාක් තියෙනවා. මේක සිදු කරන අයට අසීමිත පින් ලැබෙනවා. ඒ වගේම ආයුෂ දික් වෙනවා. රෝග රහිත සෞඛ්‍ය ජීවිතයක් ලැබෙනවා. පවුලේ සාමය ව්‍යාපාරවල සාර්ථකත්වය ඒ වගේම සම්පත් වර්ධනය වෙනවා. දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා. අතීත පාප කර්ම නැති වී මරණින් පස්සේ සුගතියක් ලැබෙනවා. ඒ නිසා තමයි ගොඩාක් බෞද්ධයන් මේ කප්රුක් පූජාවට සම්බන්ධ වෙලා තමන්ගේ ඒ සිතුම් පැතුම් ඉටු කරගන්නේ. ඒත් එක්කම එතන නිල් මානෙල් දන්සලක් දෙනවා. අපිටත් මල් හම්බුණා. ඒ මල් අරගෙන අපි ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වන්දනාමාන කරන්න යන්න තමයි හදන්නේ. බලන්නක ඉතින් මිනිස්සු කොච්චර පිනට ලැබීද කියලා. මාර විදිහට පින් කරගන්නේ. එක මලක් දීලා මෙච්චර පිනක් කරගන්න තරම් ඒගොල්ලන්ගේ හිත කොච්චර ලස්සන ඇතිද. ඊළඟට අපි මේ ගෙනාව හනුන්කෝරු මෙතන පත්තු කරා. පහන් එහෙමත් මෙතන පත්තු කරා. ඊළඟට යන්න තියෙන්නේ ජයශ්‍රී මහා බෝධියට. එහෙනම් ඉතින් ඉක්මනටම යමු. මේ වීඩියෝ එක එඩිට් කරගෙන යනකොට තේරුණා වීඩියෝ එක ගොඩාක් දික් වෙනවා කියලා. ඒ නිසා ඉතින් මෙතන ඉඳන් චුට්ටක් ස්පීඩ් එක වැඩි කරලා හදන්න තීරණය කරා. ඒකයි මේ වේගෙන් දුවනවා වගේ පේන්නේ. හොඳේ දන්න අය නම් දන්නවනේ ඉතින්. සෙනඟ අඩුයි නේද? ඔන්න ඉතින් අපි ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදා ගන්නත් එතනට ආවා.
අද ඇත්තටම සෙනග අඩු දවසක්. මම මෙහෙම සෙනග අඩු දවසකට ඇවිල්ලාම නැහැ. එන හැම දවසකම සෑහෙන පිරිසක් ඉන්නවා මේ තැනදී. සෙනග අඩු වීමක් නැහැ. ඒකට වෙන දවසකට වඩා සෙනග අඩුයි. ඉතින් අපි අරගෙන ආව වරාමල් ඒත් එක්කම වතු සුද්ධ මල් වලටම අපිට දන්සලෙන් හම්බුන නිල් මානෙල් මලුත් මේ විදිහට වට්ටියකට හදලා අපි පූජා කරන්න තමයි මේ හදන්නේ. මල් වට්ටියක් හදාගෙන ඔහම යනකොට ඔතනනේ මේ වයසක ආච්චි කෙනෙක් ඉන්නවා. මට කීප දවසක්ම හම්බ වෙලා තියෙනවා යන හැම වතාවකම වගේ එයා මල් වට්ටි වලට පෑන් ඉහලා දෙනවා. එහෙම ඉඳලත් එයා එතන මාර විදිහට පිනක් කරගන්නේ. බලන්නකො ඉතින් ඒගොල්ලන්ගේ හිතවල තියෙන ශ්‍රද්ධාව. මල් පූජා කරන්න කලින් මල් වලට පෑන් ඉහින එක මාර කුසලයක්. ඔයාලා අහලා තියෙනවද? ශක්‍ර දෙවියොත් එයාගේ ආයුෂ දිගු කරගත්තලු මේ මල් වලට පෑන් ඉසීමේ විපාකයක් විදිහට. ඒ කතාව අහලා නැත්නම් චුට්ටක් හොයලා බලන්න. ලස්සනම කතාවක්. सादर बुद्धवरुण नाम से नागे आन भाविन सत्सोत्र देशनावे सब्बं साधनानि सुपतिष्ठितं साईकदातु महाबोधिं बुद्धरूपं सकलं सदा ඔන්න ඔය විදිහට තමයි අපි ජයශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගත්තේ. එතන ගොඩක් වෙලා වාඩි වෙලා හිටියා. ඉඳලා ඉතින් මේ අපි ආව හඳුන් කූරු පහන් පත්තු කරන්න. හඳුන් කූරුද මේ ලස්සන බලන්නකො මෙතන. ඒ වගේම හරීම සුවඳයි. ඉතින් ඕගොල්ලෝ දන්නවනේ. ගියපු නැති කෙනෙක් නැහැනේ මේ තැනට. මේ ගිලවටක් දෙන්න. අපි දවසක්වත් බඩගින්නේ ඉන්නේ නැහැ. අපි ගියාත් මොලක් දුව දීපු හින්දා. ඔව්. ඇත්තට කන්නේ ඉල්ලුවාම ඒක දෙන්න ඕනේ. දුන්නේ සුවඳයිනේ. ඔව් දුන්නේ සුවඳයි කෑදේ ගන්නවා. දුන්නොත් දානේ ලැබෙන්නේ දානේ කියන්නේ. ඔව්. අම්මා තපිට නෑ පිටචර හම්බ වෙනවා කියලා කියන්නේ. එහෙම හිතලා දෙන්නේ. ඔව් එහෙම ඕනේ. හිතලා දෙන්නේ. ඉතින් කතාවෙන් අපි මෙතන හඳුන් කූරු පත්තු කරන ගමන් තමයි මේ ඉන්නේ. මේ මෙතෙන්ට හරිය ලස්සනට පේනවා ලෝවා මහා ප්‍රසාදය. මේ බලන්නකෝ ඒකේ ලස්සන. මෙතන මේ ගල් කණු 1600ක් තියෙනවලු. ඒවා රජ කාලේ ඉඳන් පැවතගෙන එන ඒවා තමයි. ඔන්න ඉතින් මම ඉන්නවා ඔතන මේ හරි අවුවයි. මූණට අවුව වැටෙනවා. ඒ හින්දා රවගෙන ඉන්නවා වගේද මන්ද පේන්නේ. මේ ඉතින් ওই විදිහට අපි දැන් මේ ආපහු ඇවිදගෙන යන ගමන් මේ ලෝවා ප්‍රසාදය ගැන විස්තර දාලා තියෙනවා මේ මෙතන බෝඩ් එකක. ඒකත් චුට්ටක් බලමුකෝ. ඉතින් ඕගොල්ලෝ දන්නවද මේ දුටුගැමුණු රජතුමාගේ නිර්මාණයක් නෙමේ ලෝවා මහපාය. මේක ලෝකේ පළවෙනි මහල් ගොඩ නැගිල්ල කියලා තමයි හඳුන්වන්නේ. මේ බලන්නකෝ මෙතනට රුවන්වැලි සෑය පේන ලස්සන. මේ ෆෝන් එකෙන් පේන ලස්සනට වඩා ඇත්තට මෙතන මාරම ලස්සනයි. මේ අහසත් නිකන් කළු කරලා අඳුර වෙලා වහින්න වගේ තියෙන්නේ. මේ හරියම ලස්සනයි. මේ කතාවෙන් වාහනේට නම් ආවා. වාහනේ ළඟට ආවය බලන්නකෝ. වචන පා කියලා දෙනවා. අතේ රේඛාවල් නම් ගණන් අර තියෙන රේඛාවල් 4යි. මේ ධන රේඛාව නම් පිටකන ආව මෙතනින් කොටු වුණා. අතේ ධනිය නැති වුණාට උපම් බල හොඳයි. පෙරමියක් කියලා උපදිනා රටක් කළ රජ කරනු. වාසනාවට ගෑනු කෙනෙක් ඉපදුනා කියලා කාටවත් ඇඩවත් ඉන්නේ නැහැ බයක් උන්නේ. යඟ මාතර තිබුණාට උත්සාහ නැති වැඩක් කරගන්න බෑ. එක වෙලාවකට නම් දඩි පිටි ගාලා වැඩක් කරනවා. අනිත් වෙලාවට දමල ගාලා නිකන් ඉඳ හිතයි. ආවිෂ නම් තියෙනවා 89කට ආවිෂ තියෙනවා.
89 පෙරුණා කාල ආවිසින්නම් වැරදක් නෑ. පියාගේ මව්ගෙන් කියලා දෙමාපිය දෙන්නට වැඩිය නන්දගේ මමගේ හරියන් ලකුණු තියෙනවා. පිට වදාගත ලේලියෙක් නෙමෙයි මං වදාගත් දුවෙක් කියලා සැලකිලි තියෙනවා. ඒ වලෙන් අතෙන් ගාලා දිනා ගන්න බැරි දේවල් කටින් ගාලා දිනා ගන්න තියෙන දුකකට නම් මුණ පාන්නේ. වියා මංගල් නම් දෙක දනකට පිටලේ නෑ. හම්බුන මාත්‍යව නම් නීති දාලා නම් ඒ වගේ සාස්ත්‍රයක්ත් අහන්න මගේ යාළුවට ඕන වෙලා තිබ්බනේ. ඉතින් ඔන්න එයා අහගත්තා. ඊළඟට අපි මේ ආවේ අබේගිරියට. මේ අබේගිරියට ඇතුළු වෙන තැනම වම සහ දකුණු පැත්තේ බහිරව රූප දෙකක් තියෙනවා. සංක සහ පද්ම කියලා දේවාල දෙකක් ඉදි කරලා තියෙනවා. සංක සහ පද්ම කියන්නේ බහිරවයන්ලු. ඉතින් මෙතන බහිරව පූජාවලටත් ගොඩාක් අය ඇවිල්ලා පුද පූජා කරනවා. ඒවයි ඇත්ත නැත්නම් දන්නේ නැහැ. ඉතින් අපි නම් ගියේ නිකන් කිසිම හේතුවකට නෙවෙයි බහිරව පූජාවට වැඩි පුදා ගන්න විතරයි. මේ තියෙන්නේ ඒ දේවාල වලින් එකක්. ඉතින් මේ බහිරවයන්ට වැඳීමෙන් පිදීමෙන් ග්‍රහ ආපල වැනි গুপ্ত දෝෂයන් දුර වෙලා ලෙඩ දුක් සුව වෙනවා කියලා ගොඩාක් අය විශ්වාස කරනවා. ඒවා ඉතින් බුදුදහමට නම් පටහැනි. ඉතින් මේ බහිරවයන්ට පිදීමක් වශයෙන් කුකුල්ලු එහෙම ගොඩාක් මේ ස්ථානයේ නිදහස් කරලා දාලා තියෙනවා. ඇත්තටම උන්ට කණ්ඩත් නැහැ, වතුර ටිකක්වත් බොන්නත් නැහැ. නිකන් නිකරුණේ නිදැල්ලේ ඇවිද ඉන්නවා. එහෙම දකිනකොට මට නම් හිතුනේ ඒක පවක් කියලා. ඉතින් මේ අනුරාධපුරයේ පැත්ත පළාතක මිනිස්සු නම් ඒ වගේ වැඩ කරන්නේ නැහැලු. ඈතින් එන ලොකු වාහන වලින් එන මිනිස්සුලෝ ඒ විදිහට කුකුලන්ව අසරණ කරලා දාලා යන්නේ. ඉතින් ඕවයෙන් Tamanට වාහන වතු පිටි ඉඩම් කඩම් තනතුරු ලාභ ලැබෙනවා කියලා තමයි ලැබෙන්නේ. කොහොමද කියලා හිතන්න තරම් මේ මිනිස්සු මෝඩ උනේ කොහොමද කියන්න මට තේරෙන්නේ නැහැ. මේක ඉතින් මගේ අදහස. ඉතින් අපි මේ වෙනකොට නම් ඇතරම් බඩගින්නේ හිටියේ. දවල්ට කන්න තැනක් හොය එනකොට මේ තැන හම්බුණා. ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නේ අපේ ලන්ච් එක ගන්න. මේ නම් මං දන්න තැනක්. අපි අනුරාධපුරේ යන ගොඩක් වෙලාවට මේ තැනින් කෑම ගන්නවා. ඒ වගේම මගේ යාළුවෙක්ගේ නෑදෑ කෙනෙක්ගේ කෑම කඩයක් තමයි මේ. මෙතන කොහොමත් කෑම රසයි. අපි ගෙදර හැදුවා වගේ ගැමි රසට හොඳට කෑම එක තියෙනවා. කෑම කාලා ඉවර වෙලා අපි ආපහු ගෙදර බලා එන්න පිටත් වුණා. ඉතින් ඔන්න ඔහොම තමයි අද අපේ අනුරාධපුර ගමන ඉවර වුණේ. එහෙනම් ඉතින් වීඩියෝ එක ඉවරයි. අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. එතකන් ඕගොල්ලෝ හැමෝටම සුබම සුබ දවසක්. ගිහින් එන්නම්. බයි බයි.